ආයුබෝවන් යාළුවනේ අද අපි අලුත් පාඩමක් ඉගෙන ගන්නට යන්නේ. ඒ තමයි WordPress භාවිතා කරලා වෙබ් අඩවි නිර්මාණය කරගන්න ආකාරය. අද මම මේ පාඩමේදී ඉස්සෙල්ලාම කරන්නට යන්නේ WordPress කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට හැඳින්වීමක් කරන්නට. පස්සේ අපි ටියුටෝරියල් එකින් එක එනවා WordPress සමග වැඩ කරගන්නේ කොහොමද කියන කරුණු කාරණා ටික අරගෙන ඊට පස්සේ අපි අන්තිමේට වගේ බලනවා WordPress කොහොමද ෆ්‍රී හෝස්ට් කරගන්නේ කියලා. මම ඔය ටික ඔයගොල්ලන්ට කියලා දෙනවා. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා පැඳිලා ඉන්න කියලා visualtude.com එකත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් WordPress භාවිතා කරලා නිර්මාණාත්මක ලස්සන වෙබ් අඩවියක් හදා ගන්නට. ඒ වගේම අපිට පුළුවන් අපි හදපු වෙබ්සයිට් එක free web host කරගන්නට. හරි. මොකද්ද WordPress කියන්නේ? WordPress කියලා කියන්නේ වෙබ්සයිට් හදන්නට හදපු tool එකක්. මේකට භාවිතා කරලා තියෙන්නේ PHP කියන programming language එකයි. දැනට මේ WordPress ලෝකයේ වැඩි දෙනෙක් භාවිතා කරනවා. ඒක අපි මේ ලෝක වෙබ්සයිට් වලින් 16%ක percentage එකක් මේ WordPress භාවිතා කරනවා. අතරම කියනවා නම් මේ WordPress කියන්නේ powerful CMS එකක්. ඒ කියන්නේ content management system එකක්. WordPress වල ආරම්භය අපි බැලුවොත් එහෙම WordPress මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 2003 වසරේ. මේ WordPress හදලා තියෙන්නේ මැට් මුලෙන්වේෂ් කියන ප්‍රෝග්‍රෑමර් විසින්. දැනට මිලියන ගාණක් මේ WordPress භාවිතා කරනවා. මම කලින් කිව්වා වගේ 16% WordPress මේ ලෝකයේ භාවිතා කරනවා. WordPress වල තවත් වැදගත් දෙයක් තමයි දහස් ගණනක plugins, widgets, ඒ වගේම themes හොයා ගන්නට පුළුවන්. ඒ වගේම මේ widgets, plugins free අපිට ඕන තරම් download කරගන්නට තියෙනවා. ඒ වගේම themes ඕන තරම් download කරගන්නට තියෙනවා. මේ WordPress භාවිතා කරන්නේ කවුද? WordPress සාමාන්‍යයෙන් ගොඩාක් දෙනෙක් personal website භාවිතා කරනවා. ඒ වගේම government ඊට පස්සේ private companies භාවිතා කරනවා. ඒ වගේම school ඒ වගේම institute භාවිතා කරනවා මේ WordPress තමන්ගේ companies වල එහෙම නැත්නම් school වල website පවත්වාගෙන යන්න. ඒ වගේම hotels ඊට පස්සේ photographers ඊට පස්සේ engineers ලා වගේ කට්ටිය මේ WordPress භාවිතා කරලා තමන්ගේ website නිර්මාණය කරගෙන යනවා. ඊට පස්සේ අපි බලුවොත් එහෙම කොහොමද WordPress ලබා ගන්න. WordPress අතරම කියනවා නම් 100ක් නොමිලේ අපිට කිසිම ගෙවීමක් කරන්නට වෙන්නේ නැහැ මේ WordPress download කරගන්නට. මේක අපිට මේ application එක download කරගන්නට පුළුවන් www.wordpress.org වලින් free download කරගන්නට පුළුවන්. තවත් දෙයක් තමයි wordpress.com කියලා තියෙනවා. මෙතනදී අපිට free service එක ලබා ගන්නට පුළුවන්. මේකේ විශේෂත්වය තමයි wordpress.com අපිට free hosting එක කරගන්නට පුළුවන්. එතනදී අපිට අපේ site name එක ඇවිල්ලා ඊට පස්සේ .wordpress.com කියලා තමයි අපිට මෙතනදී ලැබෙන්නේ. මම ඊළඟ පාඩමේදී කතා කරනවා wordpress.org සහ wordpress.com කියන මේ site දෙක අතර වෙනස මොකක්ද කියලා. හරි. මේක කෙටි හැඳින්වීමක් WordPress පිළිබඳව. ඊළඟ පාඩමේ අපි බලමු wordpress.com හා wordpress.org කියන self hosting WordPress පිළිබඳ මේ දෙකේ අතර වෙනස මොකක්ද? ඒ වගේම මේ දෙකේ වාසි සහ අවාසි මොනවද කියලා අපි ඊළඟ පාඩමේදී කතා කරමු.